එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක තමා මේක දීලා තියෙන්නේ. එයාලා බලාපොරොත්තු වෙනවා මේ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට ඔබ උත්තර ලියයි කියලා. Welcome to Panisha College of English Education. I am Vimal Bandarwesingarachchi. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ රයිටිං පේපර් එකේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඔබ දන්නවා රයිටිං පේපර් එකේ එසේ එක කියන එක ඉතාම වැදගත්. ජෙනරල් සහ ඇකඩමික් දෙකටම වර්ෂන්ස් දෙකටම අපි එසේ ලියන්න ඕනේ. හැබැයි බොහෝ වෙලාවට අපේ එක්සෑම් එකට වාඩි වෙන අය ක්වෙස්චන් එක කියවනවා. නමුත් ක්වෙස්චන් එකට පස්සේ තියෙන ස්ටේට්මන්ට් එක කියවන්නේ නැහැ. ඔබ දන්නවා ක්වෙස්චන් එක කියවලා ක්වෙස්චන් එකේ කීවර්ඩ් අන්ඩර්ලයින් කරලා බොහෝ වෙලාවට ඔබට යුනිවර්සල් සෙට් සබ්සෙට් තියරි එක දාලා හොඳට අපිට අවබෝධ කරගන්න පුළුවන් ලියන්න ඕන ෆ්‍රේම්වර්ක් එක. හැබැයි ලියන්න ඕන ෆ්‍රේම්වර්ක් එක වගේම you have to understand the statement followed by the question. මේක ඉතාමත්ම වැදගත්. හේතුව එක්සැමිනර්ස්ලා තමා මේක දීලා තියෙන්නේ. එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක තමා මේක දීලා තියෙන්නේ. එයාලා බලාපොරොත්තු වෙනවා මේ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට ඔබ උත්තර ලියයි කියලා. අපි දන්නවා ප්‍රධාන ක්‍රයිටීරියා 4ක් තියෙනවා. task achievement, lexical resources, cohesion and coherence, ඒ කියන්නේ organization and grammar. මේ සියල්ලම වැදගත්. ඒ වගේම question එක බලන්න. instruction බලමු අපි. Give reasons for your answer and include any relevant example from your own knowledge or experience. ඔබ දන්නවා introduction එකේ අපි thesis statement එක ලියන්න ඕනේ. thesis statement එක ලියලා අපි body paragraph එකක් දෙකක් හෝ සමහරට 3ක් ලියන්න පුළුවන්. එතකොට body paragraph එකක් ලියනකොට topic sentence එක ලියලා topic sentence එක logically expand කරන්න ඕනේ. හොඳ paragraph එකක් විදිහට ඔබගේ language proficiency පෙන්වන්න. මේක knowledge test එකක් නෙමෙයි. හොඳයි. එහිදී ඉතාම වැදගත් දේ තමයි topic sentence එක නිවැරදිව ලියන එක. ඔබ topic sentence එක හරියට ලියුවේ නැත්නම් ඔබට නිවැරදිව ඒක expand කරගන්න බෑ හොඳ band score එකකට යන්න. නමුත් අපි දකින ප්‍රධානම ප්‍රශ්නය තමයි ශ්‍රී ලාංකික ස්ටුඩන්ට්ස්ලාට එයාට දැනුම තියෙනවා, ලර්නබිලිටි එක හොඳයි, කියන දෙයක් හොඳට තේරෙනවා. නමුත් එයාලා බොහෝ වෙලාවට they are not concerned about the statement. Ignorance. බොහෝ වෙලාවට නොසැලකිල්ල තමයි. හොඳයි. essay question writing task 2 එකේ මෙන්න මේක තමයි යන්නේ. Give reasons for your answer. ඒ කියන්නේ ඔබ topic sentence එක expand කරන්න ඕනේ නැත්තේ reasons දෙන්න ඕනේ. ඒකට නිවැරදිව reasons දෙන්න ඕනේ. එතකොට reasons දෙන්නකොට ඔබ බොහෝ වෙලාවට යොදන්නේ because. සමහර වෙලාවට මම essays දසදහස් ගාණක් correct කරලා ඇති. ඉතාම බහුලව යෙදෙන එකක් තමයි because. හැබැයි මතක තියාගන්න ඒ වගේම repetition is penalized. ඔබ එකම word එක repeat කරොත්, එකම sentence structure එක repeat කරොත්, collocation, idiomatic phrase ඒ වගේ repeat කරන්න එපා. ඔබ synonyms use කරන්න. එහෙම නැත්නම් paraphrasing or rephrasing කළ යුතුයි. ඒ වගේම තව වැරද්දක් තමයි ශ්‍රී ලාංකික ස්ටුඩන්ට්ස්ලා බොහොමයකගේ sentence pattern කීපයක් dominant. එම නිසා එයාලා හදනවා එයාලගේ හිතට එන හැම idea එකක්ම එයාලගේ දන්න sentence structures වලට දාලා ලියනකොට. එතකොට එකක් flexibility එක නෑ. කියන්නේ lucidity එක නෑ. අපි කියනවා lucid කියලා. lucidity එක නෑ. ඒ වගේම repetition වෙනවා. repeat වෙනවා. repetition එකට අනිවාර්යයෙන්ම එයාලා ඔබව penalize කරනවා. ඒ නිසා reasons දෙන ක්‍රම ගොඩාක් තියෙනවා. because, since, as, for කියන එක ක්‍රමයක් විතරයි. තව ගොඩාක් තියෙනවා. owing to, due to, because of,
due to the fact that, owing to the fact that ඔය ගොඩක් තියෙනවා. එම නිසා අවම වශයෙන් වාක්‍ය රටා එකිනෙකට වෙනස් වාක්‍ය රටා 5ක්වත් ඉගෙන ගන්න. හැබැයි එහෙම ඉගෙන ගන්නත් මදි. හේතුව reading සහ listening වලත් මේ වාක්‍ය රටාම තමයි භාවිතා කරන්නේ. එහිදී ඔබ තේරුම් ගත යුතුයි. ඒ නිසා මේක ලොකු කෝස් එකක් විදිහට ඔබ සලකන්න ඕනේ. මොකද එහෙම ඉගෙන ගන්නවට වැඩිය හොඳ පිළිවෙලකට ඕගනයිස් විදිහට ඉගෙන ගන්න එක හොඳයි. Give reason for your answer. මේ වීඩියෝ එක බලන ඔබ IELTS OET හෝ PTE exam කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපගේ courses හා සම්බන්ධ වෙන්න පුළුවන්. එසේම ඔබට individual component එකක් සඳහා සහාය අවශ්‍ය නම් විශේෂයෙන් speaking සහ writing correction අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුනම් ටෙලිෆෝන් නම්බර්ස් ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. Include any relevant examples from your own knowledge. Then examples. බොහෝ වෙලාවට ඔබට අමතක වෙනවා example එකක් දෙන්න. හැබැයි example දෙනකොට මතක තියාගන්න නිවැරදිව example එකක් දෙන්නේ කොහොමද කියලා ඔබ දැනගන්න ඕනේ. සමහර වෙලාවට ඔබ ලියනවා 41% of the people in this country like that. එහෙම ලියන්න එපා. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක වැරදි ඇත්තටම. ඔබ යොදන්න ඕනේ නැති from your own knowledge or experience. ඔබගේ දැනුමේ knowledge එක ඔබ ඉගෙන ගත්ත දෙයකින් හෝ experience වලින්. හොඳම දේ තමයි body paragraph දෙකක් ලියනවා නම් ඔබ example දෙකක් ඇතුළත් කරන්න. හැබැයි දෙකට වැඩි ඇතුළත් කරන්න එපා. එකක් your own knowledge වලින් ඇතුළත් කරන්න. අනික your experience වලින් ඇතුළත් කරන්න. ඒ වගේමයි එකම වාක්‍ය රටාව යොදන්න එපා. උදාහරණයක් වශයෙන් for example කියන එක ස්ථාන දෙකේම යොදන්න එපා. එකිනෙකට වෙනස් ක්‍රමයක් යොදාගන්න. ඒ වගේම ඔබ දන්නවා for example වාක්‍යයේ මුලට යොදන්නත් පුළුවන්. හැබැයි effective විදිහට යොදන්න පුළුවන් වාක්‍යයේ කර්තෘ සහ ක්‍රියාව අතර කමා දෙකක් දාලා. හොඳයි. එතකොට මේ දෙන example relevant වෙන්න ඕනේ. එතකොට ඔබට memorize කරලා example මතක තියාගෙන memorize examples දෙන්න එපා. හේතුව examiner train කරලා තියෙන්නේ මේවා identify කරගන්න පුළුවන් විදියට. හොඳයි. මේ අපි කතා කරේ essay question එක ගැන නෙමේ. essay question එකේදී ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන instructions මොනවද කියලා තමයි අපි කතා කරේ. අපි හිතනවා මේ වීඩියෝ එක informative කියලා. ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තව කෙනෙකුට ඉගෙන ගන්න share කරන්න.